අලුත්ම තොරතුරු දැනගන්න ගොසිප් විත් හිමාපිව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. ඉතින් මේ දවස්වල සමාජයේ ගොඩක් දෙනා කතා කරන කාරණාවක් තමයි මේ එල් නිනෝ තත්ත්වයෙන් මෙරටට ඇතිවිය හැකි බලපෑම ගැන. ඉතිං පැසිෆික් සාගර කලාපයේ ලබන මාසයේදී වර්ධනය වෙන්න පුළුවන් විදිහට අනාවක පල කරන මේ එල් නිනෝ තත්ත්වය ප්‍රබල වෙන්න පුළුවන් කියලා කාලගුණ විද්‍යාංශ සඳහන් කරනවා. ඉතින් මේ මගින් ශ්‍රී ලංකාව ඉන්දියාව ඇතුළු රටවල් රැසකට සාමාන්‍ය අවදානමක් තියෙනවා කියලත් කියනවා. ඉතින් එල් නිනෝ තත්ත්වයෙන් මෙරටට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් මේ වෙන විට ගොඩක් අය බය වෙලා තියෙනවා. ඒ වගේම එල් නිනෝ තත්ත්වය මත ඉදිරි ජූලි මාසයේ අගෝස්තු මාසයේදී වැසි සත්වයේ අඩුවීමක් වගේම උණුසුම් තත්ත්වයේ ඉහළ යාමක් සිදුවෙන්න පුළුවන් කියලත් දැනගන්න ලැබෙනවා. ඉතින් මේ මධ්‍යම පැසිෆික් සාගරයේ සහ නැගෙනහිර පැසිෆික් සාගරයේ උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩිවීම එල් නිනෝ විදිහට හඳුන්වනවා. ඒ වගේම උෂ්ණත්වය අඩු වුණොත් ඒක ලා නිනා ලෙසත් හඳුන්වනවා. ඉතින් මේ ක්‍රියාවලිය පොදුවේ හඳුන්වන්නේ එල් නිනෝ දක්ෂිණ දෝලනය කියන නමින්. ඉතින් කොහොම හරි මේ තත්ත්වය වායුගෝලයේ සාමාන්‍ය සුළං වටාව වෙනස් කරන්නත් බලපෑමක් කරනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ එල් නිනෝ තත්ත්වයක් ඇතිවන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 2-7 අතර කාලයක් තුළදී කියලා අනාවැකි පළ කරනවා. ඉතින් කොහොම හරි මේ තත්ත්වය යටතේ උපරිමයක් ඇතිවන්නේ කියන උපරිම ප්‍රතිඵලයක් පෙන්වන්නේ දෙසැම්බර් මාසයේ කියලා තමයි කියන්නේ. ඉතින් කොහොම හරි එල් නිනෝ තත්ත්වයේ ආරම්භයට අදාළ සලකුණු මේ වෙනකොට පෙන්눔 කරනවා. ඒ වගේම ඍතුන් වල වර්ෂාපතනයේ වෙනස් වීමට තවත් සාධක බලපානවා කියලාත් කියනවා. ඉතින් මේක ඉන්දියානු සාගරයේ උණුසුම වෙනස් වීම මෙරටට ඍජුවම තියෙනවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. කොහොම නමුත් ඉන්දිත දිග මෝසමෙන් වැඩිපුර වර්ෂාපතනය ලැබෙන්නේ ලංකාවේ නිරිත කොටසටනේ. කියන්නේ වායඹ බස්නාහිර සබරගමු යන පළාත්වලටනේ. ඒ කියන්නේ මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලටනේ. ඉතින් උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට සහ මධ්‍යම කඳුකරේ නැගෙනහිර බෑවුමේ පිහිටි මාතලේ දිස්ත්‍රික්කයට නිරිත දිග මෝසමෙන් ලැබෙන වර්ෂාපතනයේ අඩු බව අධ්‍යක්ෂකවරයා, කියන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් කියා හිටියා. කොහොම නමුත් මේ විදිහට තමයි එල් නිනෝ ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් මේ පිළිබඳව අවධානය යොමු වෙන්න ඕනි කියලා කියනවා. ඉතින් ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් ඇතුළු පාර්ශව රැසක් සංවිධානය වෙලා කොළඹදී මේක ගැන විශේෂ තත්ත්වයක් ඇති වුණොත් කොහොමද ක්‍රියා කරන්න ඕනි කියලත් කතා බහ කරලා තියෙනවා. ඉතින් පරිබෝධ පාලනය වගේ දේවල් කෙරෙහි මිනිස්සු අවධානය යොමු කරන්න ඕනි කියලා තමයි කියන්නේ. මොකද ජලය ආරක්ෂා කරගන්න යලකන්නේ වගාව එක්ක බිම් සකස් කරන විදිහට ගොවීන්ට උපදෙස් ලබා දීලා තියෙනවා. ඉතින් කොහොම නමුත් මේකෙදි කියන්නේ උෂ්ණත්වය වැඩිවීම හින්දා රෝග පලිබෝධ ඇතිවීම අවස්ථාව වැඩි වෙන්න පුළුවන් කියලා. ඉතින් ওই විදිහට විවිධාකාරයේ ගැටලු කිහිපයකට මුහුණ පාන්න වෙනවා. ඉතින් කොහොම වුණත් අන්තිමට අපිට අපි ඔළුවට තියාගන්න ඕනේ ජලය හැමතිස්සෙම අර පිරිමැස්මෙන් භාවිතා කරන්න වැදගත් වෙනවා කියන කාරණයත්. ඉතින් මෙවැනි ගොසිප් ඉදිරියටත් නරඹන්න දැන්ම පහළ තියෙන කළු පාට subscribe button එක click කරලා දැන්ම channel එක subscribe කරන්න. එහෙනම් නැවත වාරයක් අලුත් වීඩියෝවකින් හමු වෙමු. හැම දිනාටම සුබ දවසක්.